අපි මේ යන්නේ කොහෙද කියලා දන්නවද? අපි මේ යන්නේ නුවරඑළිය. මම ලංකාවේ ආසම ප්ලේස් එකක් තමයි නුවරඑළිය කියන්නේ. අපි උදේ බරුවේ වැඩක් තිබ්බ නිසා අපි දවල් වෙලා තමයි නුවරඑළිය යන්න පිටත් වුණේ. මේ හරිය පහුවෙද්දී සාමාන්‍යයෙන් වෙලාව 3:04 කිට්ටු කරලා තිබ්බා. බලන්න පරිසරයේ තියෙන සුන්දරත්වය. අපි කෙමෙන් නුවරඑළිය බලා පිටත් වුණා. ඔන්න අපි දැන් ලෝකාන්තේ පාරට හැරෙව්වා. ලෝකාන්තේ පාරේ තමයි අපි නවතින්න ඉන්න තැන තියෙන්නේ. ඒක හරිම ලස්සන ප්ලේස් එකක් කියලා තමයි අපි Facebook එකේ TikTok එකේ දැක්කේ. ඒකේ නම තමයි Queens Mary Cottages. අපි ගිහිල්ලා බලමු ඒකේ view එක මොන වගේද කියලා. මේක තමයි ළමයි අපි ඉන්න කොටේජ් එක. අපි බලමු කොහොමද මේකේ ලස්සන කියලා. අපි දැන් ඉන්නේ නුවරඑළිය Queens Mary Cottages වල. ඇත්තටම Facebook එකේ TikTok එකේ තිබ්බ වගේම මේකේ බලන්න view එක ලස්සනයි නේ. මේකේ cottages දෙකක් තියෙනවා. මම ඔයාලට පහළ cottage එක මෙහෙම පෙන්නන්නම්. හරිම ලස්සනයි ඒ view එකත්. අපි යන් උඩ cottage එක බලන්න. අපිට මේ cottage එක එකක් ගන්න පුළුවන් වුණා රුපියල් 5000කට. අපි දෙකම ගත්ත නිසා 10000කට තමයි හම්බ වුණේ. මේ බලන්න උඩ තට්ටුවේ තියෙන view එක. ලස්සනයි නේද? හරිම ලස්සන view එකක් තමයි මේ Queens Mary Cottage එකට තියෙන්නේ. බලන්න තියෙන ලස්සන. ඉතින් මං ඔයාලට highly recommend කරනවා Queens Mary Cottage එක නුවරඑළිය ආවොතින් ඉන්න. කපල් එකකට ඉන්න, ෆැමිලි එකකට ඉන්න ලස්සන view එකක් තියෙන place එකක් තමයි Queens Mary Cottages කියලා කියන්නේ. මම මේ place එකේ name එකයි contact number එකයි description එකේ දාන්නම්. එතකොට ඔයාලටත් නුවරඑළිය ගියාම මේ place එකේ view එක ඔයාලටත් විඳින්න පුළුවන්. ඉතින් ඔහොම තමයි නුවරඑළිය ගමන ඉවර වුණේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකකේ අපි ආයෙත් හම්බ වෙමු. එතකම් පරිස්සමට ඉන්න ඕනේ. Thank you අපේ vlog එක ආසාවෙන් බලුවට.